සර්ට මාව මතකද? මම තමයි පිටපැත්තට සුනිල් ගෙදර නැති වෙලාවේ ගෑණිගෙන් ගින්දර ටිකක් ඉල්ල ගන්න කියලා ගෙට ගියපු වෙලාවේ ගමේ මිනිස්සු හිතුවේ මං කොටුවක් පනින්න යනවා කියලා. 119ට කතා කරලා මට ගමම ගහලා හිටපු වෙලාවේ සර් තමයි මාව අරන් ගියේ. සර් මාව කූඩුවට දාලා ඇට දෙකට ගගා හැව්වේ උඹ ඇත්තටම කොටුවක් පැන්නද කියලා. කෙල්ලේ සනසන්නප මේ වෙලේ ඔබ හින්දා නින්ද නැතේ අර කන්ද කපා එන්න සඳේ මම් බලන්න පැලේ සුදුසු මුදුනි තඹ සැලේ ඔබ හිනවලදි මැවේ මගේ ලෝක තලේ නාරිලතා මලකි ඔයා ළඟේ. බුදුරජාණන් වහන්සේ වදාලා සිල් රකින්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ සිල් රකින්න බැරි දෙන්නගෙන් එක්කෙනෙක් බණ අහනවා සාමයක විමුක්තිය ලබනවා. සාමයක විමුක්තිය කියන්නේ බණ අහන වෙලාවට හිත සැනසෙනවා යාළුවා.